අනාගතේ මම එකක් වගකීමෙන් කියනවා. අපේ රට වටන්නේ ෆේක් accountමයි. ආයේ ස්වාමීනි දෙකක් නෑ. මම මේ ඉන්ටර්නෙට් එක ගැන හොඳට දන්න හින්දා කියන්නේ. අපේ රට වටන්නේ ෆේක් account. ඒ නිසා දැන් සාහිත්‍ය ඊළඟට රසාස්වාදයේ හැමදේටම අමු ඒ කුණු හරප එකතු වෙලා තිනවා. ඔබ වහන්සේලා දැක්කද දන්නේ මම මේ ළඟදිත් දැක්ක එක සින්දුවක් අමු කුණු හරපයක් දාලා තියෙනවා. ප්‍රසිද්ධ කරනවා. ඒවා යනවා මෙහෙම අවකාශය යනවා. දැන් අපි මම දැන් චිත්‍රපටයක් නිෂ්පාදනය කළා. චිත්‍රපටයේ දර්ශනයට කලින් අපි ඒක රැඟුම් පාලක මණ්ඩලයකට පෙන්වන්න ඕන. පෙන්ලා අවසරය ගන්න ඕන. පරිදි වචන තියෙනවද මොනවද කියලා. දැන් මේ රැඟුම් පාලක මණ්ඩලයක්වත් මොකුත් නැහැ. ඕනම මන්ද බුද්ධිකයෙකුට සින්දුවක් කරලා ඒක මේ ප්ලැට්ෆෝම් එකට දැම්මේ ඒකේ. ඒකටම හරියන මන්ද බුද්ධික කෙල්ල කණ්ඩායමක් ඉන්නවා රෙදි කඩාගෙන දඟලනවා TikTok එකේ. දැන් උන්ට නම් අනාගතය ගැන හැඟීමක් නැහැ කියමුකෝ. දැන් තමන්ගේ රෙද්ද ගලවගෙන දඟලද්දී තමන්ගේම දරුවෝ තව අවුරුදු 20කින් විතර අම්මේ මොකද මේ එදා ඔයාලට වේදනාවක් තියෙන කියලා අහයි. මේ බලන්නකෝ අම්මේ ඔයාලට මෙහෙම එකක් හම්බුණා මේ බලන්නකෝ ඇයි ඔයාලට මෙහෙම එකක් උනේ කියලා. ඒ ළමයින්ට ඒ ළමයිගේ යාළුවෝ ඒවයි මචං උඹේ අම්මගේ නියම එකක් හම්බුණා මේක බලපන්. නෑ මේ මම මේ කියන්නේ ඇත්තම ඇත්ත. ඔබ වහන්සේලා කල්පනා කරන්න මේක නෙමෙයිද වෙන්නේ කියලා. මට බය මේ වගේ අවබුද්ධික පිරිසගේ දරුවෝ එනවනේ පාසල් වලට. ඒතකොට ඒ දරුවෝ පොඩි කාලේ ඉඳන් දකින්නේ ස්වාමීන් වහන්සේ මේවා. ඒ දරුවන් අතරට කොහොමද යවන්නේ ඔයගොල්ලන්ගේ දරුවෝ? ඒ නිසා භයානක අනතුරක ගිලෙමින් ඉන්නවා අපි. අපිට අනතුර වැටහෙයි කියලා හිතනවා. මතු අනාගතයේ මහා සංඝරත්නයේ ආරක්ෂාව සඳහා නායක කාර්යකාන්දීන්ගේ අවධානය යොමු වේවා. ඊළඟට අපිට සංඝ පීතෘන් වහන්සේලා සුදුසු ස්ථානවලට සුදුසු පීතෘන් වහන්සේලා පත් වෙමින් තියෙන අපිට සතුටක් උන්වහන්සේලාට දීර්ඝායුෂ ලැබේවා. පොඩි හාමුදුරන් වහන්සේලාට යන්න කලින් එකක් කියලා යන්නම් පුළුවන් නම් ඔළුවේ තියාගන්නවද? ඈ? ඔව්. මම ඉතින් ආදරේ වහන්සේලාට ඒකයි මම මේ යන්න කලින් කියන්නේ ඒක. මොකද අරහත් දජේ දරාගෙන ඉන්නවා දැකීදී මට හරි සතුටුයි. මේ ෆෝන් එකෙන් පරිස්සම් වෙන්න. ඔබ වහන්සේලාගේ ඇතැම් කරුණු වලට අපිටත් කට උතර නැති වෙනවා. අපිට කට උතර නැති වෙනවා. පින් සිද්ධ වෙයි අපිව නිහඬ කරන්න එපා. අපිත් නැති වුණොත් ඔබ වහන්සේලා තනි වෙනවා. ඒක මතක තියාගන්න. ඇත්තටම ආදරය කරන අය නැති කරගන්න එපා.